ආයුබෝවන් තෙවැනි මොලය YouTube නාලිකාව මෙම වැඩසටහන අනුපිළිවෙලකට අනුවම ඉදිරිපත් කිරීමෙන් අලුතින් නරඹන ඔබට පළමු වැඩසටහනේ සිටම නැරඹීමෙන් මෙය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. මෙය මාගේ 18 වන වැඩසටහන. 17 වන වැඩසටහනෙන් මා කාන්තාවකගේ ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොලය කලලයක් බවට පරිවර්තනය වන කාලය තුල එම කාන්තාව ඉපදීමට නියමිත දරුවාගේ බාහිර පෙනුම බාහිර ඉන්ද්‍රියන් පිළිබඳ සිතීමේදී එම දත්ත සහ මතකයන් වලට අනුව එම දරුවාගේ බාහිර ඉන්ද්‍රියන් බාහිර පෙනුම නිර්මාණය වී ඉපදීමෙන් එම දරුවාට සිදුවන බලපෑම සහ කාන්තාවකගේ ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොලය කලලයක් බවට පරිවර්තනය වන කාලය තුල ඉපදීමට නියමිත දරුවාගේ කුලය පිළිබඳ ඇසීමෙන් දැකීමෙන් සිතීමෙන් ලබා ගන්නා දත්ත සහ මතකයන් වලට අනුව එම දරුවාගේ කුඩා මොලය සහ ලොකු මොලය අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්මාණය වී ඉපදීමේදී එම දරුවාට එය බලපාන ආකාරය විග්‍රහ කළා. ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොලයේ මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් වලට අනුව නිර්මාණය වන කුලයට ප්‍රතිවිරුද්ධ කුලයට අදාළව එම කාන්තාවගේ තෙවැනි මොලයේ මතක ගබඩාවේ ප්‍රබල වන දත්ත සහ මතකයන් ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන කලලයක් බවට පරිවර්තනය වන තෙවැනි මොලයේ මතක ගබඩාවට ඇතුළු වී එහි ප්‍රබල වී එම දත්ත සහ මතකයන් වලට අනුව කුඩා මොලය ලොකු මොලය අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්මාණය වී ඉපදීමේදී මා කලින් සඳහන් කළ ආකාරයට එම දරුවා ක්‍රමානුකූලව වර්ධනය වීමත් සමග එම දරුවාගේ කුලයට ප්‍රතිවිරුද්ධ කුලයට අනුව නිර්මාණය වූ කුඩා මොලය වර්ධනය වීමත් සමග එම දරුවාගේ කුලයට ප්‍රතිවිරුද්ධ කුලයට අනුව එම දරුවා සිතීමට ලක්වීම ලොකු මොලය එලෙස වර්ධනය වීමත් සමග එම දරුවා ප්‍රකාශ කිරීමේදී පිටවන ශබ්දය එම දරුවාගේ ප්‍රතිවිරුද්ධ කුලයේ දරුවාගේ ශබ්දයට සමාන වීම සහ වර්ධනය වන ඉන්ද්‍රියන් එම දරුවාගේ ප්‍රතිවිරුද්ධ කුලයේ දරුවෙකුගේ ක්‍රියාකාරීත්වයට සමාන වීම සිදුවීමෙන් එම දරුවා සමාජය තුළ ප්‍රබල පීඩනයකට ලක්වීම සිදුවන අතර එම දරුවාගේ දෙමව්පියන්ගේ ක්‍රියාවකට අනුව එම දරුවා එලෙස නිර්මාණය වුවද වර්තමාන සමාජය තුළ දෙමාපියන් විසින්ද එවැනි දරුවන් ප්‍රතික්ෂේප කිරීම සිදුවන අතර දෙමාපියන්ගේ දැඩි පීඩනයට ලක්වන අවස්ථා සමාජය තුළ දක්නට ලැබේ. එලෙස දරුවෙකු සිටින පවුලක දෙමාපියන්ගෙන් එම දරුවා ඉපදෙන කාලය තුළ සිදු කළ ක්‍රියාවන් පිළිබඳ විමසීමකදී ඔවුන් අපේක්ෂා කළ දරුවාගේ කුලය පිළිබඳ නිතර ප්‍රකාශ කිරීම ඔවුන් අපේක්ෂා කළ දරුවාගේ කුලයට අදාළ දරුවෙකුගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම පිළිබඳව හෝ
එම කාන්තාව අපේක්ෂා කළ කුලයට අදාළව එම කාන්තාව නිතර නිතර සිතීම සනාථ කළ හැකි අතර කාන්තාවක් ගර්භණීය කාලය තුල එම කාන්තාව ඇසීමෙන් දැකීමෙන් සිතීමෙන් ප්‍රබල කරගන්නා දත්ත සහ මතකයන් වලට අනුව ඉපදීමට නියමිත දරුවාගේ කුඩා මොළය සහ ලොකු මොළය අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්මාණය වන බවට එය ප්‍රබල සාක්ෂියක් බවට පත්වේ. ගර්භණීය කාලය තුල එම කාන්තාව කිසිදු ආකාරයකට කිසිදු ක්‍රමවේදයකට ඉපදීමට නියමිත දරුවාගේ කුලය පිළිබඳ දත්ත සහ මතකයන් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල නොවීමකදී හෝ ප්‍රබල නොකිරීමකදී එවැනි දරුවකු ඉපදීමක් සිදුවිය හැකි අතර පුද්ගලයෙකු එම ආත්මය තුල ජීවත් වන කුලයට ප්‍රතිවිරුද්ධ කුලයට අදාළව දත්ත සහ මතකයන් අකණ්ඩව ප්‍රබල කරමින් ක්‍රියා කිරීමේදී එම පුද්ගලයා මිය යෑමෙන් පසු ඊළඟට ඉපදෙන ආත්මයට ඔහු බලාපොරොත්තු වූ කුලයට පරිවර්තනය වීමට අවශ්‍ය මට්ටමට එම දත්ත සහ මතකයන් ප්‍රබල නොවීමේදී එම තෙවැනි මොළය ගර්භාෂය තුළ ශක්තියක් ලෙස ක්‍රියා කරමින් කලලයක් බවට පරිවර්තනය වන කාලය තුල ප්‍රතිවිරුද්ධ කුලයට අදාළව එහි මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් ප්‍රබල වී එම දත්ත සහ මතකයන් වලට අනුව කුඩා මොළය සහ ලොකු මොළය අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්මාණය වී ඉපදීමෙන්ද එම දරුවා එම කුලයට ප්‍රතිවිරුද්ධ කුලයේ දරුවෙකුගේ ක්‍රියාකාරකම්වල ක්‍රියාවලිවල නිරත වීම සිදුවේ. මෙවැනි පුද්ගලයෙකුගේ එලෙස ප්‍රබල වූ දත්ත සහ මතකයන් වලට අනුව ප්‍රබල ලෙස කුඩා මොළය සහ ලොකු මොළය අභ්‍යන්තර ඉන්ද්‍රියන් නිර්මාණය වී ඉපදීමෙන් එම පුද්ගලයා ක්‍රමානුකූලව වර්ධනය වීමත් සමග ප්‍රබල ලෙස එම කුලයට ප්‍රතිවිරුද්ධ කුලයේ ක්‍රියාකාරකම්වල ක්‍රියාවලිවල නිරත වන අතර එම පුද්ගලයන් එම කුලයෙන් අනිත් කුලයට පරිවර්තනය වීමද සිදුවේ. ගර්භාෂය නිර්මාණය වූ කාන්තාවකගේ ගර්භාෂය නිර්මාණය කළ පුද්ගලයෙකුගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ පළමු ආත්මයේ සිට එම ආත්මය දක්වා තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් වලට අනුව ගර්භාෂයේ ශක්තියක් බවට පරිවර්තනය වන තෙවැනි මොළයේ මතක ගබඩාවේ පළමු ආත්මයේ සිට එම ආත්මයට පෙර ආත්මය දක්වා එහි මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් වලට අනුව අනිවාර්යෙන්ම නිර්මාණය වන ඉන්ද්‍රියන් මගින් එම දරුවාට හෝ එම දරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොවන අතර ගර්භණීය කාන්තාවකගේ ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන කලලයක් බවට තෙවැනි මොළය පරිවර්තනය වන කාලය තුල එම කාන්තාව ඇසීමෙන් දැකීමෙන් සිතීමෙන් ලබා ගන්නා දත්ත සහ මතකයන් ප්‍රබල වීම හෝ ප්‍රබල කිරීම අනුව ගර්භාෂයේ ශක්තියක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොළයේ මතක ගබඩාවේ ඊළඟට ඉපදීමට අදාළ කුලයට අනුව ප්‍රබල වන දත්ත සහ මතකයන් වලට අදාළව
ඉපදෙන දරුවාගේ හෝ දරුවන්ගේ ඉන්ද්‍රියන් නිර්මාණය වීම එම දරුවාට හෝ එම දරුවන්ට හෝ එම දරුවාට හෝ එම දරුවාගේ මමට බලපෑමක් හෝ ප්‍රබල බලපෑමක් ඇති කිරීම සිදුවේ. දරුවෙකු ඉපදීමේදී ඉපදීමට නියමිත දරුවාගේ කුලය පිළිබඳ දැඩි අවධානයකින් යුතුව ක්‍රියා කළ පුද්ගලයන් අපේක්ෂා කළ කුලයට ප්‍රතිවිරුද්ධ කුලයේ දරුවෙකු ඉපදීම පිළිබඳ පරීක්ෂණ මගින් ඔප්පු වීමෙන් පසු එම පුද්ගලයන් එම ක්‍රියාවෙන් ඉවත් වුවද එම අවස්ථාව වන විට එම කාන්තාවගේ තෙවැනි මොළයේ මතක ගබඩාවේ පෙබ්බල වූ එම දත්ත සහ මතකයන් වලට අනුව කලලය මගින් ඉන්ද්‍රියන් නිර්මාණය කර වර්ධනය කිරීම මගින් එමකින් සිදුවන බලපෑමෙන් එම දරුවා වැළැක්විය නොහැක. වර්තමාන සමාජය තුළ මෙවැනි පුද්ගලයන් ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර එයට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කළ ආකාරයට පවුලක දරුවන් ප්‍රමාණය ඉතාම අවම අගයට පත් කරමින් කුල දෙකට අයත් දරුවන් අපේක්ෂා කිරීමයි. මේ වන විට සමාජය තුළ විවිධ ආයතනවල දේශපාලන අංශවල ප්‍රධානීන් ලෙස සහ බුද්ධිමතුන් ලෙස මෙවැනි පුද්ගලයන් ක්‍රියා කිරීමෙන් මෙලෙස ක්‍රියා කිරීම මානසික රෝගයක් ලෙස නොසැලකීමට සමාජයේ ක්‍රියා කිරීම සිදුවේ. කාන්තාවකට දරුවෙකු ඉපදීමේදී ඉපදෙන දරුවාගේ බාහිර පෙනුම, බාහිර ඉන්ද්‍රියන්, කුලය පිළිබඳ දැඩි අවධානයකින් යුතුව ක්‍රියා නොකරමින් නිරෝගිමත් දරුවෙකු පිළිබඳ, බුද්ධිමත් දරුවෙකු පිළිබඳ දෙමාපියන්ට, ජාතියට ලැදි දරුවෙකු පිළිබඳ, සමාජයට ලැදි දරුවෙකු පිළිබඳ හෝ ඒ හා සමාන දත්ත සහ මතකයන් ගර්භනීය කාන්තාවක් තෙවැනි මොළයේ මතක ගබඩාවේ ප්‍රබල කරමින් ක්‍රියා කිරීමේදී ඉපදෙන එම දරුවා නිරෝගිමත්, දක්ෂ, බුද්ධිමත්, සමාජයට දෙමව්පියන්ට ලැදි දරුවෙකු බවට පත්වේ. මාගේ ඊළඟ වැඩසටහනින් නියුන් දරුවන් එක සමාන වීම සහ නියුන් දරුවන්ට එකම අවස්ථාවේදී එකම රෝගාබාධවලට ලක්වීම පිළිබඳ විග්‍රහ කිරීම සිදුවේ. ආයුබෝවන් සියලුම දෙනාට. බොහොම ස්තුතියි සියලුම දෙනාට.